කොටු කැපීම නම් නීති විරෝධී සූදුවක් සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් පුද්ගලයන් දෙදෙනෙකුට අධිකරණය දඩුවම් නියම කර තිබෙනවා. ජාතික ලොතරැයි මණ්ඩලයට අයත් මහජන සම්පත ලොතරැයියේ ජයග්‍රාහී අංක අනුමාන කරමිනුයි සූදුව ක්‍රියාත්මක කර ඇත්තේ. මෙම නීති විරෝධී ක්‍රියාවට සම්බන්ධ වෙන්න එපායයි ජාතික ලොතරැයි මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. කොටු කැපීම නම් නීති විරෝධී සූදුවක් සම්බන්ධයෙන් ජාතික ලොතරැයි මණ්ඩලය මධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මහජන සම්පත ලොතරැයි දිනුමේ ජයග්‍රාහී අංක අනුමාන කරමින් එහි අංක රටාවේ අවසාන අංක දෙක උපයෝගී කරගෙනයි මෙම සූදුව ක්‍රියාත්මක වන්නේ. ජාතික ලොතරැයි මණ්ඩලය සිදු කළ පරීක්ෂාවකදී මෙම නීති විරෝධී සූදුව ක්‍රියාත්මක කරන පුද්ගලයන් සහ ස්ථාන හඳුනාගෙන තිබෙනවා. ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බහර දී ඇති බවයි ජාතික ලොතරැයි මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. මේ අතර පොලිසිය සිදු කරන ලද වැටලීම් වලින් අත්අඩංගුවටගත් පුද්ගලයන් දෙදෙනෙකුට අධිකරණය දඬුවම්ද පනවා තිබෙනවා. සූදු සෙල්ලම් පොලක් කළමනාකරණය කිරීම යන චෝදනාව යටතේ බිබිල මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර තිබූ නඩුව විභාග කරමින් අධිකරණය තීන්දුව කළේ ඔවුන්ට මාස 10ක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කිරීමටයි. එයින් මාස 2ක් සක්‍රීය සිර දඬුවමක් වන අතර ඉතිරි මාස 8 අත්හිට වූ සිර දඬුවමකට යටත්. මෙවැනි නීති විරෝධී සූදු පොළවල් පවත්වාගෙන යන පුද්ගලයන්ට එරෙහිව පියවර ගැනීමට පොලිස් ස්ථානාධිපතිවරුන්ට දන්වා සිටින බවයි ජාතික ලොතරැයි මණ්ඩලය පවසන්නේ. මෙම නීති විරෝධී සූදුවට සම්බන්ධ වන්න එපා යනුවෙන් ජාතික ලොතරැයි මණ්ඩලය මහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.